පාන්දර 1:30 වෙද්දි ශාවි හිටියේ තද නින්දක. ඒත් කෙල්ල එකවරම උඩ ගිහින් නැහැරුනේ ෂෙරෝන් කෙල්ලගේ කනට කරලා කෑ ගහපු පාර. කෙල්ල මර ලතෝනි තියන් නැගිට්ටේ කොල්ලගේ ඇඟේ මයිලුත් කෙලින් වෙද්දි. ඒත් එක්කම කොල්ල පැනපු ගමන් කෙල්ලගේ කට වහලා අල්ලගත්තේ කෙල්ලස් තඩි කරන් කොල්ල දිහා බලද්දි. මර ලතෝනි තියන් එපා ඕයි ස්කීම් එකේ මිනිස්සු හරන්න දාදන්නේ මගුල. කොල්ල කීවේ ශාවිගේ කට අතාරින ගමන් නොරවලා. හරි අප්පා ඉතින් මේ මහා පාන්දර කණ්ඩ කරලා හූතිව්වම මල්ලතුනි තියෙන්නේ නැතේ. කෙල්ල කිව්වේ බෙලා බලන ගමන් මේ කීවෙල නවත්තලාගේ මූණ ටිකක් හොදන් ඇවිත් මේ ඇඳුම දාගෙන ලෑස්ති වෙනවකෝ. කෙල්ලස් බෝල කරන් බැලුවේ අගක් මුලක් හිතා ගන්න බැරුව. කොහෙ යන්නද අයියේ? මේ පැහෙන්න නැතුව යනවකෝ. ගිහින් මූණ හොදන් එනවකෝ. කොල්ල සැරින් කීව පාර කෙල්ල නිදිමත පැත්තක දාලා ගිහින් මූණ හොදන්න ආවේ ඉක්මනින්. එහෙම ෂෙරෝන් දුන්න ජොගින් බොටම් එකත් ස්කිනර් එකත් ඇඳපු කෙල්ල හුඩි එකක් දාගත්තේ ෂූ දෙකක් දාගෙන. එහෙම්ම කෙල්ල මුකුත් අහන්න කලින් කෙල්ලගේ අතෙන් ඇදගෙන ෂෙරෝන් ගෙදර ඉස්සරහා දොරත් ඇදගෙන සයිඩ් ගේට් එකෙන් එළියට ආවේ. කෙල්ලත් ඒ පස්සෙන්ම ඇදිලා එද්දී මගෙත් එක මෙනවා. එපමණක් කිව්ව කොල්ලා මද වේගෙකින් නියෝන් එලි ගැවසුන ස්කීම් එකේ කොන්ක්‍රීට් පාර දිගේ දුවන්න ගත්තේ කෙල්ලත් ෂෙරෝන් එක්කම සම වේගෙන් දුවන්නේද්දී. කොල්ල ස්කීම් එකේ වම් කෙළවරේදී දුරට තිබ්බ ලදු කැලෑව ගාවින් කන්ද දිගේ පහළට වැටිලා තිබ්බ දඟර වැටුන පාරට හැරුණේ හද එළියම විතරක් මග පෙන්වද්දී. කොල්ල කන්දෙන් පහළට දිවෙන පාරට හැරුණා විතරයි දුවන වේගය අඩු කරලා තමන්ගේ හුරු අත වමත කෙල්ලගේ සුරතේ පටලව ගත්තේ හඳ එළියේ ඒ නිල්ලස් ශාවිගේ ඇස්වල පැටලෙද්දී. එහෙම්ම හෙමින් කන්ද දිගේ පහළට ඇවිදගෙන යමින් උන්න ෂෙරෝන් දොළ උඩින් තිබ්බ ලී පාලම මතදී නැවතුනේ හඳ එළියෙන් දිස්න දෙන්න අරන් තිබ්බ නිල්ලස් කෙල්ලගේ මුහුණ මත රඳවගෙන. කෙල්ලව එහෙම්ම අතෙන් නැදලා තමන්ගේ දිහාවට හරවගත්ත ෂෙරෝන් කෙල්ලගේ හීනි දෑත් තමන්ගේ ගෙල මතින් පැටලෙව්වේ කෙල්ලගේ හිත අමුතුම හැඟීමකින් පිරෙද්දී. ඊළඟ මොහොතක් කෙල්ලගේ ඇස් දිහා බලන් උන්න කොල්ලා ඒ කම්බුල් මතින් දෑත් තියලා නැවිලා ඒ දෙතොල් අල්ලගත්තේ කෙල්ලගේ දිගු ඇස් පිහාටු පියවෙද්දී. ෂෙරෝන්ගේ දෙතොල් පෙල්ලා සිප ගනිමින් කෙල්ලේ සිරුරටම තවත් ලං උනේ දෙන්නගෙම සුසුම් වේගවත් එද්දී. ඒත් එකවරම ඒ දෙතොල් කෙල්ලගේ දෙතුලින් මුදවගත්ත කොල්ල කරේ කෙල්ල හීනකින්වත් බලාපොරොත්තු නොවුන දෙයක්. කොල්ල ශාවිගෙන් අඩියක් පස්සට ගිහින් පිටේ එල්ලන් උන්න බෑග් පැක් එක ගලවලා බිම තියලා හිටගත්ත කෙල්ලගේ දිහාම බලාන. එහෙම බොටම් ලිප් එක දත්වලට මැදි කරන් ඇඳන් උන්න ටී-ෂර්ට් එක හුඩි එකත් එක්කම ගැලෙව්ව කොල්ලා කකුල් දෙකෙම තල්ලු කරලා ෂූ දෙකත් ගැලෙව්වේ කෙල්ල වචනයක් නොකිය බලන් ඉද්දී. එහෙම කොල්ල තමන් ඇඳන් උන්න ජොගින් ෂෝටත් ගැලෙව්වේ බොක්ස් එක විතරක් සිරුරේ ඉතිරි වෙද්දී. එහෙම කෙලින් වෙලා කෙල්ලගේ දිහා බලපු ෂෙරෝන් කෙල්ලගේ දෙපා ගාව දන නවලා ඒ දෙපය තිබ්බ නයිකි ෂූස් දෙක ගලවලා ඉවත් කළේ හිමීට. ඊගාවට නැගිටලා කෙල්ල ඇඳන් උන්න හුඩි එක ස්කිනර් එකත් ගලවලා ඉවත් කරේ කෙල්ල දෑත් උසලා උදව් කරද්දී. කෙල්ලගේ සිරුරෙන් ෂෝට් අන්ඩර් පෑන්ට් එකයි ස්පෝර්ට් බ්‍රා එකක් විතරක් ඉතුරු කරලා අයියේ කෙල්ල ෂෙරෝන් කිසිම හදිසියක් නැතුව ඉවත් කරපු ඇඳුම් ප්ලාස්ටික් බෑග් එකකට පුරවන ෂෙරෝන්ගෙන් අසම්පූර්ණ ආමන්ත්‍රණයක් කළේ වෙන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැති නිසා. ඒත් කොල්ල ඒකට පිළිතුරු දෙන්න වචන නාස්ති නොකර බෑග් පැක් එක කෙල්ලගේ පිටේ එල්ලලා ප්ලාස්ටික් බෑග් එක අතට දුන්නේ කෙල්ල ඇස් ලොකු කරන් ඒක ගද්දී. එහෙම ෂෙරෝන් කෙල්ලට පිටුපාලා දන ගහගත්තේ හිමීට. බෑක් රයිඩ් එකක් දෙන්නම්. හයියෙන් අල්ලගෙන ඉන්නව නංගි. කොල්ල කීවේ කෙල්ල පුදුමෙන් ඇස් විසල් කරගද්දී. ඒත් මොකුත් නාහා කෙල්ල ෂෙරෝන්ගේ ගෙලවටා දෑත් ඇවලා බඳ වටේට දෙපා ඔතා ගත්තේ. කෙල්ලවත් උස්සන් ෂෙරෝන් හරි පහසුවෙන් නැගිටිද්දී. එහෙම සඳේලිය ආධාරයෙන් කොල්ල දොළ පාරට උඩින් තිබ්බ පාලමෙන් දොළට බැස්සේ කෙල්ල ෂෙරෝන්ගේ ගෙලේ මූණ හොයාගද්දී. කෙල්ලගේ කකුල් දෙකත් අල්ලන් කොල්ල දනක් ගාවට විතරක් වතුර තිබ්බ දොළ පාර දිගේ ඉස්සරහට යන්න ගත්තේ හඳ එළියෙන් කඳු රක්ෂිතයේ අසාමාන්‍ය සුන්දර දසුනක් මවද්දී. කෙල්ලත් කුතුහලයේ හිත ඇතුළෙම තියාගෙන ඉස්සරහට යන ෂෙරෝන්ට ඉඩ දීලා හඳ එළියෙන් දිස්න දෙන අසාමාන්‍ය සුන්දර පරිසරය ඇස් වලින් විඳගත්තේ ඇස් පවා දිස්න දෙද්දී. අගෝස්තු මාසයට උරුම උෂ්ණ දේශගුණය නිසා රක්ෂිතයේ දොළ පාරත් එක්ක හමන මද සුළඟ ඇඟට පවා ගෙනාවේ පුදුමාකාර සුවදායක බවක්. ඒත් එක දිගට මිනිත්තු 15ක් වගේ ඇවිදන් ගිය ෂෙරෝන් එකවරම නැවතුණා. නංගි දැන් ඇස් පියා ගන්නවා. මං කියනකම් කිසිම හේතුවකට ඇස් අරින්න එපා. කිසිම හේතුවකට. තේරුණාද? කොල්ල කීවේ ගෙල හරවලා කෙල්ලගේ ඇස් දිහා බලලා
කෙල්ල හිස සැලුවේ හා කියන්න. කෝ ඇස් පියා ගන්නවා. හොරෙන් බලන්න බෑ. හරිනේ? හා කෝ. කෙල්ල ෂෙරෝන්ගේ ගෙල පාමුල දෙතොල් හාදුවක් තියලා ඇස් පියා ගන්න ගමන් කිව්වේ හුරතලේට. හරිද? ඇස් පියා ගත්තද? ඔව් හරි අයියේ. කෙල්ල කිව්වේ කුතුහලයේ උපරිමුණ හඬින්. කොල්ලගේ කටකොනකට හිනාවක් ආවේ කෙල්ලගේ හිත ඇඳින්න නිසා. ඒත් එහෙම ෂෙරෝන් ආයෙත් ඉස්සරහට ඇවිදන් යන්න ගත්තේ වචනයක් නොකියා. කෙල්ලත් පොරොන්දු වුණා වගේම ඇස් පියාගෙන හිටියේ කොල්ලට උන පොරොන්දුව නිසා. මිනිත්තු 5ක් වගේ ගිය තැන කොල්ල ආයෙම නැවතුන බව දැනුනම කෙල්ල හිස කෙලින් කරලා ඇස් ඇරියේ නම් නෑ. මං දැන් තමුසේ බිමින් තියෙනවා. ඒත් ඇස් අරින්න බෑ. මට බෑග් එකේ ගලවලා දීලා ඔහොම මම තියෙන තැන හිටගෙන ඉන්න ඕන. පැහැදිලිද? කෙල්ල ගෑවේ හිස දෙපසට වනන ගමන්. කොල්ල හැම හිමීට පාත් වෙලා ශාවිය බිමින් තිබ්බ පරිස්සමෙන්. කෙල්ලගේ දෙපා වලට දැවුනේ උණුසුම් වතුරවල පහස. පරිසරයේ තිබ්බ උණුසුමත් එක්ක වතුරේ තිබ්බ රස්නයක්. කොල්ල ශාවියේ කරේ තිබ්බ බෑග් එකේ ගලව ගත්තේ කෙල්ල ප්ලාස්ටික් බෑග් එක තතට අල්ලන් ඉද්දී. ඇස් පියාගෙන උන්න කෙල්ලට වටපිටාවේ කොල්ලා එහා මෙහා ඇවිදින හඬ ඇහුනේ කෙල්ලගේ හිත ඇතුලේ මැඩ ගන්න අමාරු කුතුහලයක් පිරෙද්දී. මිනිත්තු 10ක් වගේ ගිය තැන කෙල්ලට දැනුනේ ෂෙරෝන් තමන්ගේ පසුපසින් නැවිත් හිටගත්ත බව. හෙමීට කෙල්ලගේ අතේ තිබ්බ ප්ලාස්ටික් බෑග් එක අරගත්ත කොල්ලා ඒක පසකින් තියලා ශාවිගේ ඉන වටේට ඒ සවිමත් දෑත් යව්වේ නැවිලේ උරහිස මත නිකට තියෙන ගමන්. ඊළඟට ශාවිගේ කන පසුපස හාදුවක් තිබ්බ කොල්ලා හෙමීට ඇස් අරින්න කියලා මිමිනුවේ පහත් හඬින්. ඇස් අරින්න. කෙල්ල කීව පමාවට ඇස් ඇරිය පුදුමාකාර හදිස්සියෙන්. ඒත් ඇස් ඇරලා බලපු පමාවට කෙල්ලට හික් ගෑවුනේ තමන්ගේ ඇස් ඉස්සරහා තිබ්බ දසුන නිසා. දොළ පාරක් ගලන් නැවිත් ගල් වලින් වට උන පහත් බිමක පිරීලා තිබ්බේ ස්වාභාවික තටාකයක් වගේ. ඒ ගල් මත වැනිලා සුවඳ කැන්ඩල්ස් ගණනාවක් දැල්වෙමින් තිබ්බේ අමුතුම චමත්කාරජනක හැඟීමක් කෙල්ලගේ පපුවට එක් කරලා. ඒත් ඒ හැඟීමේ වැඩි වෙලා ඉන්න නොලැබුණේ කොල්ල ශාවිව හරහට දෝතට උස්සලා ගත්ත නිසා. කෙල්ලගේ දෑත් තිබේම ඒ ගෙලවටා එතුනේ ඒ නිල් ඇස්වල ඇස් පැටලෙද්දී. ඒ ඇස්වල තිබෙන්නේ තමන්ගේම නමට ලියවුණු පිරිසිදු ආදරේ බව අඳුනගන්න කෙල්ලට අමාරුුනේ නෑ. එහෙම ඉස්සරහට ඇවිදන් ගිය කොල්ලා ගල් අතරින් පරිස්සමෙන් වතුරට බැස්සේ කෙල්ල එක්කම. ඊගාවට හෙමින් කෙල්ල වතුරේ තිබ්බ ෂෙරෝන් කෙල්ලගේ දෑත් ඇටින් අත්‍යවලා අල්ලගත්තේ කෙල්ලගේ කකුල් දෙක හිස පිටට තියෙද්දි පතුල නොවදින බව දන්න නිසා. කොල්ලගේ උරහිස් මට්ටමට වතුර තිබ්බ ගල් වලින් වට උන පූල් එකක් වගේ එතන පෙනුනේ. කොළ පැහැයට හුරුවට පෙනුන වතුර මද උණුසුමක් තිබ්බේ. අනේ මෙතන පුදුම ලස්සනයි අයියේ. මට හිතා ගන්න බෑ ඔයා මේ තරම් දෙයක් කරාද කියලා. අනේ අයියේ. කෙල්ල කිව්වේ ෂෙරෝන්ගේ කොපුල් පිරිමදිමින්. කොල්ලගේ ඇස්වලට දිස්නයක් ආවේ වචනවලට. තමුසේ මාව ඩේට්ස් 46කට එක ගිහින් තියෙනවා. ඒත් මං තමුසේව එකම එක ඩේට් එකවත් එක්ක ගිහින් නෑනේ. ඉතින් මට ඕන වුණ එක වෙනස් එකක් කරන්න. කොල්ලා කිව්වේ මදහසක් එක්ක. ඒ මූණ පුරා තිබ්බේ ආදරේ එක මුසුුණ එකිනෙකට වෙනස් හැඟීම් ගොන්නක්. ඒත් ඒ වචන එක්ක කෙල්ල දෝතින්ම මුව ආවරණය කරගත්තේ විශ්වාස කරන්න බැරුව. You can't be serious අයියා. ඔයා මාව මේ ඩේට් එකට තරන් ආවේ. I'm serious නංගි. කොල්ලා කිව්වේ ඔරවගෙන. ඇයි ඉතින් මෙච්චර මේ රොමැන්ටික් වෙලාවේ සමයම කියවන්න ගත්තනේ. Oh my god. මම මේ හීනයක් දකින්නවද දෙයනේ? ෂෙරෝන් නොෂෙල් පෙරේරා මාව ඩේට් එකකට එක්කාවා. වෙන්න බෑ ඒක නම්. I don't believe you. කෙල්ල කිව්වේ ෂෙරෝන්ට සැකසහිත බැල්මක් දාලා. කොල්ලා ඒ පාර නම් අවංගවම ඔරවන්න ගත්තේ ලැජ්ජාව වහගන්න. ශාවින්දයා මගුලක් කියවන්න එපා ඔයි. තමුසේ මගේ වයිෆ්. මං තමුසේ මේ ෆස්ට් ඩේට් එකට අරන් ආවේ මගුලක්ද ඔයි කී. ෂෙරෝන් එක කියලා ඉවර වෙන්න කලින් ඉස්සරහට නැවුන කෙල්ල ෂෙරෝන්ගේ දෙතොල් තමන්ගේ දෙතොල් වලට මැදි කරගත්තේ කොල්ලගේ නිල්ම නිල්ලස් බෝල වෙද්දී. මොහොතක් හිරිවැඩල වගේ බලන් උන්න ෂෙරෝන්ගේ දෙතොල් කෙල්ලගේ දෙතොල්ලක මූ වෙන්න ගත්තේ හරි පරිස්සමෙන් ඉවසීමෙන්. කෙල්ලගේ ඇස් පියවිලා තිබ්බේ මූණ සතුටින් දිලිසෙද්දී. ඒ හාදුවේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ලීඩ් එක ගන්න කරපු තරගයක් තිබ්බේ නෑ. තනිකරම ආදරය කියන්න පාවිච්චි කළ තවත් භාෂාවක් වගේ එක. මිනිත්තු කීපයකට පස්සේ ශාවි ෂෙරෝන්ගේ දෙතොලින් තමන්ගේ දෙතොල මුදව ගත්තේ හෙමීට ඇස්සරලා බලන ගමන්. කෙල්ලව ගිලෙන එකෙන් වළක්වන්න කොල්ලා උන්නේ ශාවිව බඳ වටේ යවුව දෑතලින් පපුවට බර කරන් උස්සගෙන. කෙල්ල ඇස්සරලා බලද්දි හඳ එළියෙන් නෑවිලා තිබ්බ ෂෙරෝන්ගේ අසාමාන්‍ය සුන්දර මුහුණ පෙනුනේ අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක් මාස ගණනක් හරීම සංයමයෙන් පාට තවරපු සර්ව සම්පූර්ණ සිතුවමක් වගේ. කෙල්ලගේ පපුවට ඒ දසුන දරන්න බැරි තරම් වුණා. කෙල්ල ෂෙරෝන්ගේ දැලි රැවුල සහිත කොපුල් පිරිමදින ගමන් කතා කරන්න ගත්තේ මෘදු පහත් හඬින්.
ඔයා දිහා බලන්න මගේ අයියේ. දෙයනේ මං කොහොමද වචන කරන්නේ? මගේ ඇස් වලට උදේ හවා පේන ඔයාගේ සර්ව සම්පූර්ණ ලස්සන. ඔයා දකින වාරයක් පාසා මම මොනතරම් වාසනාවන්තයිද කියලා මමම හිතන තරම් ඔයා දන්නේ නෑ මගේ අයියේ. කෙල්ල එහෙම හිමීට පාත් වෙලා ශිරෝන්ගෙන් අල්ල තිබ්බ තෙත කෙහෙරැල්ලක් සිපගෙන ආයෙත් කෙලින්න උනේ ඇස්වල සියුම් කඳුළු පටලයක් එක්ක. ඔයාගේ දෙවියෝ ඔයාව මවන්න නැත්තේ ගොඩාක් සතුටින් ඉන්න වෙලාවක. ඒකයි ඔයා මේ තරම් ලස්සන. ඒකයි ඔයා යන තැන සතුට සැනසීම උතුරන්න ගන්නේ. ඒකයි ඔයාගේ බැල්මක් වැටුණත් ජීවිතේම පණ තියෙන හුස්ම පිරෙන්නේ. ඔයා නොදන්නවට අයියේ ඔයාගේ ඇල්ම බැල්ම වැටෙන ගහක් කොළක් පවා හැදෙන්නේ ලෝකේ තියෙන හොඳම බොටනිකල් ගාඩන් එකක හරි සැපට හැදෙනවා වගේ. ඔයා ඒ තරම් වාසනාවන්ත ආත්මයක් තියෙන කොල්ලෙක් අයියේ. ඔයාගේ ඇල්ම බැල්ම එක්ක මගේ ජීවිතේට වෙලා තියෙන දේ මගේ පපුවට වෙලා තියෙන දේ ඔයාට හිතන්නවත් බෑ මගේ රත්තරන් අයියේ. මං උදේ හවස මගේ බුදු සාදු වැඳලා ඉල්ලන්නේ මේ භවයේ නිවන් දකින්න තුරාවට උපදින ආත්මයක් පාසා මට ගානු ආත්මයක් ලැබෙන්න ඕනම ජීවිතේම ඔයාගේ බිරිඳ වෙන්න වාසනාව ලැබෙන්න කියලා. මේ භවයේ ඔයාගේ දෙවියෝ ඔයා යාගේ හිවණට අරගෙන සදාහටම තියාගන්න හිතන ආත්මයක් වෙනකන් මගේ අයියට පිරිමි ආත්ම භවයක්ම ලැබෙන්න කියලා මගේ අයියේ. කෙල්ලගේ වචනවලට පෙරලා කියන්නවත් දෙයක් හිතාගන්න බැරිව ශිරුන්ගේ පිරිමි ඇස්වලට කඳුළු පුරවලා තිබ්බේ. තමන්ගේ බිරිඳගෙන් මීට වඩා ලබන්න පුළුවන් ගෞරවයක් තවත් තියෙනවද කියලා හිතෙද්දී. ඔයා කිසි අහිතක් නැතුව උදේ හවා මල් තියලා වඳින්න පුළුවන් දෙවියෙක් වගේ හස්බන්ඩ් කෙනෙක් මගේ අයියේ. අහන්න මගෙන් එකම වතාවක් ඔයා මාව රිදවලා තියෙනවද කියලා. කිසි කිලිටක් නැතුව පපුව හාරලා බලලා මට කීව හැකි ගෝංකමට බොළඳකමට වර්ධවා හිතන් දුක් හිතපු වාරයක් දෙකක් කැරුණම ඔයාගෙන් මම මෙහෙමයි කියලා දුකක් ලැබලා නෑ මගේ අයියේ. මගේ කොච්චරනම් අඩුපාඩු තියෙනවද දෙයියනේ. ඔයා ආස කෑමක්වත් අඩුවක් පාඩුවක් නොතිය මට හදන්න බෑ තාමත්. ඔයා වැඩට යන්න කලින් බඩ පිරෙන්න කන්න රහට උයන්න බෑ. මං දන්නවා. ඔයා හිතේ කිසි කහටක් නැතුව මගෙන්ම හිත පුරව ගත්තට ඇඳේදිත් මම්මහ රහක් නැති පිරිමියෙක් ආස දෙයක් හරියට දන්නේ කියක් නෙවෙයි අයියේ. නෑ කියන්න හැඩවෙන්න එපා. මං දන්නවා ඒක තමයි ඇත්ත කියලා. ඒ ජීවිතේට ඔයා එහෙමයි කියලා පිටගෑනියෙක් දිහා ආසාවෙන් බලනවා මම දැකලා නෑ අයියේ. මං දන්නවා. මං නැති තැනකවත් ඔයා වීනස් දෙවගෙන ඇවිත් ඉස්සරහා හිටගත්තත් ඉස්සරහා රෙදි කෙලෙව්වත් ඇහැ කැල්ල බලන මිනිහෙක් නෙවෙයි කියලා. එහෙම පිරිමි මේ ලෝකේ නෑ අයියේ. උන්නත් හරිම දුර්ලභයි. මට තවම හිතා ගන්න බෑ දෙයියනේ ඔයා මගේ හස්බන්ඩ් උනා කියන එක. ඔයාව ලබන්න තරම් මම මොකද්ද කරපු පින කියලා අදටත් මට හිතා ගන්න බෑ මගේ අයියේ. මං දන්නවා. ඔයා හිතන්නේ මං අම්මා මට කරපු දේවල් ගැන හිතලා විඳවනවා ඇති කියලා. මට වඩා රවීෂව ලොකු කරන් දඟලන එකට විඳවනවා ඇති කියලා. අනේ සත්තයි අයියේ. ඉදිකට තුඩක් තරම්වත් දුකක් දැන්නම් නෑ මට. එයාට එහෙම හොඳයි නම් කමක් නෑ. මට ඉන්නවා අම්මා කෙනෙක්. ඒ ඔයාගේ අම්මා. මට ඉන්නවා තාත්තා කෙනෙක්. ඒ ඔයාගේ තාත්තා. මට ඉන්නවා අප්පච්චි කෙනෙක්. ඒ ලොක්කයිගේ අප්පච්චි. මට ඉන්නවා රත්තරන් පවුලක්. ඒ ඔයාගේ පවුල. ඒ සේරටම වඩා මට ඔයා ඉන්නවා අයියේ. ඇයි මං හිතන්නේ තවත් මාව ඕනේ නැති අය ගැන. මට වැඩක් නැහැ. ශාවි කිව්වේ. ශිරෝන්ගේ කොපුලක් පිරිමදින ගමන්. දෙවියෙක් දේවාලයක් වගේ කසාද මිනිහෙක් ඉන්න ගෑණියෙක් වෙච්ච මම පෙරෝතේ කුම්බාණ්ඩියෝ පස්සේ හදිහුණියන් ඉල්ලන් යන්න තරම් ගොන් ගෑණියෙක් නෙවෙයි අයියේ. ඔයත් මේ උණ සේරම අතෑරලා දාන්න. ඒ සේරම ඉවරයි. අපි දෙන්න විතරක් සතුටෙන් ආයෙ එකටෙමු අයියේ. මට පෙරේතයි. ඉක්මනින් කාලේ ගෙවන මට. ඔයා එක්ක ඉන්න තියෙන ජීවිත කාලේ ටික ටික ගෙවන එකට මට ලෝභයි මගේ අයියේ. ඒ කාලේ දුක දීලා නාස්ති කරගන්න බෑ මට. මං ආදරෙයි අයියේ. කෙල්ල එහෙම කියන අතරෙම ආයෙමත් ෂෙරෝන්ගේ දෙතොල් සිපගත්තේ ඇස් වලින් කඳුළු බේරෙද්දී. කොල්ලත් පෙරලා ඒ දෙතොල් සිපගත්තේ කෙල්ලගේ මුවෙන් ගිලහුණ වචනයක් ගානේ පපුවේ ලේනහරයක් ගානේ කිඳා බහැලා වචන කරන්න බැරි හැංගීම් කඳුළු වෙලා ඒ පිරිමියස් කෙළවරින් ගිලිහෙද්දී. මෘදු නොවුත් රළු නොවූ දිග දෙතොල් හාදුව කෙලවර දෙන්නම එකිනෙකාගේ නලලත් එකට තෙරපන් ඇස් පියාගෙන උන්නේ මදහසක් එක්ක. පරිසරයේ ඇහුණ එකම හඬවල් උන දොළපාරේ වතුර ගලන හඬත් සුළඟට ගස්වල කොළ හෙලවන හඬත් පරදලා දෙන්නට මැහුනේ දෙන්නගේ හදවත්වල හඬ. ආදරේ මගේ නංගි. තමස මගේ පපුවට මොකද්ද කරනවද ඊයනේ? ජීවිතේට මෙහෙම දැයිලා නැහැ. තමසේ ආදරේ කියද්දී ඇස්වලට කඳුළු එන්න තරම් තමස මගේ පපුවට රිංගලා. මාව තමසේ වගේ තේරුම් ගත්ත කෙනෙක් මට අපි පවුලෙන් පිට කවදාවත්ම හම්බෙලා නැහැ. ආදරේ දෙයියනේ. ෂෙරෝන් කිව්වේ කෙලව තද කරලා වැඳලා ගන්න ගමන්. සෑහෙන්න වෙලාවක් ගෙවුනේ ඒ ඉරියව්වෙන්ම. ඒත් ටිකකින් කොල්ලා ශාවිවත් අරන් ඉවුරකට ඇවිත් කෙල්ලට ගල් වලින් අල්ල ගන්න ඇරලා ගොඩ උනේ එහෙම්ම කෙල්ලවත් වතුරෙන් උඩට ඇදලා ගන්න ගමන්. මාවත් අඬවලා මෙතන තාම ඩේට් එක පටන් ගත්තා විතරයි.
කොල්ල ශාවිගේ කනක් මිරිකලා බෑග් පැක් එක ඇදලා රෙඩ් වයින් බොටල් එක්කුයි වයින් ග්ලාස් දෙක්කුයි අරන් එකක් කෙල්ල අතට දුන්නේ වතුරට දෙපා දාගෙන ගල් මතින් තෙත බේරෙන සිරුරෙන්ම ඉඳ ගන්න ගමන්. ඔයාට රෙඩ් වයින් ඕකේද නංගි? නැත්තම් මං ෆෘට් ජූස් බොටල් එකකුත් ගෙනාවා. කොල්ල ඇහුවේ වයින් බොටල් එකේ ඇබේ ගලවන්න ලෑස්ති වෙන ගමන්. කෙල්ලගේ හිතේ ෂෙරෝන් ගැන ඇති වුණේ අප්‍රමාණ ගෞරවයක්. හැම පුංචි දෙයකදීම තමන්ගේ කැමැත්තට ගරු කරන තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් කෙල්ලගේ පපුව ඇතුලින් දිය වෙලා වැක්කිරෙන්න ගත්තේ මූණට සුන්දර මදහසක් එද්දී. රෙඩ් වයින් නරක දෙයක් නෙවෙයිනේ. මං ආසයි try කරලා බලන්න. කෙල්ල කිව්වේ මදහසක් එක්ක. as you wish my darling love. ෂෙරොන් වයින් බොටල් එක විවර කරලා කෙල්ලගේ වීදුරට වත් කරේ ඒ කොපුලක් මත හාද්දකුත් තියලා. එහෙම කොල්ලත් තමන්ගේ ග්ලාස් එකට වයින් අඩක් පිරෙන්න වත් කරලා බොටල් එක වහලා පැත්තකින් තිබ්බේ මදහසක් එක්ක. එහෙම කෙල්ලගේ වයින් ග්ලාස් එකේ තමන්ගේ ග්ලාස් එක යාන්තමට වද්දපු කොල්ලා චියර්ස් කරලා වයින් තොල ගන්න ගත්තේ කෙල්ලත් එක්කම. කොහමද? කොල්ල ඇහුවේ ජීවිතේ පළවෙනි වතාවට වයින් ටේස්ට් කරපු කෙල්ලගෙන්. ඒක හොඳයි. නරකමත් නෑ. මං ආසයි ඒකට. කෙල්ල කිව්වේ ඇහක් ගහලා. කොල්ලත් ඒ මදහස එක්ක අහස දිහා බැලුවේ ගස් අතරින් පේන තරු දිහා. දෙන්නම නිහඬවම වයින් ග්ලාස් දෙකක්ම හිස් කරේ හිත් දොඩමළු වෙද්දී. තරුරටා මත්තේ ඇස් තියන් උන්න කොල්ලා එකවරම පුදුමෙන් හැරිලා කෙල්ල දිහා බැලුවේ ඊළඟ මොහොතේ ඒ මුවෙන් ගිලිහුණ ආදරණීය ඉල්ලීමක් නිසා.